ඉල්ලීම් වලට විසඳුම් නොලැබුණු 18 වනදා සිට වැඩවර්ජනයක් ආරම්භ කරනවා සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ සංගමය. ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් ලබන 18 වනදා පෙරවරු 8 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. රජය මීගමුවේ සිදුවීමක් මතු කර අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට සිදු අපරාධය යට ගැසීමට උත්සාහ කරන බවයි එම සභාපතිවරයා පැවසුවේ. මෙහිදී ඔහු නලින්දගේ දේශපාලන කාඩර් එක වර්ජනය කඩාකප්පල් කරන යුද්ධයකට සැරසෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැම් වෙලාවට පැලවත්ත පක්ෂ කාර්යාලය ලෙස හැසිරෙන එක වැළැක්විය යුතුයි. එම හැසිරීම නලින්දගේ එකගතාවයට පටහැනි යනුවෙන් කියා සිටියා. එමෙන්ම එම වෘත්තීයවේදීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මහජනතාව උසිගන්වා වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට උත්සාහ කරොත් කොන්දේසි විරහිතව ඊට සහයෝගය දක්වන බවයි. වෛද්‍යවරිය අතවරයට ලක්වීම රාජකාරි ස්වභාවයට අදාළ බවත් එය රාජකාරි අවදානමක් බවත් තවත් සෞඛ්‍ය වෘත්තිවේදියෙකුට එවන් ගැටලුවක් ඇති නොවීම තහවුරු යුතු අතර ඒ සඳහා සිදුවන අරගලය අසාධාරණ නොමැති බවද කුමුදේශ් මහතා ප්‍රකාශ කළා.